Hello team, welcome to NetAdmin Tutorials. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි අන්තිමට කරපු වීඩියෝ එකේ ඉතිරි කොටස ගැන. ඒ කියන්නේ අපි ෆයර්වෝල් එකේ පොලිසි ටික දාලා දැන් අපි හදන්න යන්නේ ෆයර්වෝල් එකේ VLAN එක. අපි DHCP හදලානේ තියෙන්නේ. දැන් අපි VLAN හදලා VLAN අතර ඉන්ටර්කනෙක්ට් එක හදලා ඒකට දාලා ෆයර්වෝල් පොලිසි ටික දාන්නේ කොහොමද කියන එක අද අපි කතා කරන්න යන්නේ. අපි බලමු වීඩියෝ එක ඉස්සරහට ගිහලා කොහොමද වැඩි කරන්නේ කියලා. හරි අපි දැන් ඒකට කරන්න ඕන අපි ෆයර්වෝල් එකට ගිහිල්ලා මෙතන networks වල මෙතන network වල interfaces create new interface අපි VLAN දෙක හදා ගන්න යන්නේ මුලින් name එක මේකට දාන්නම් මම VLAN 10 කියලා alliance එක අපි මොකද්ද දාන්නේ මේකට මේ VLAN 10 කියන්නේ marketing නේ VLAN 10 marketing interface එක LAN එක VLAN ID එක 10 role එක LAN net pass එක දාන්න ඕනේ අපිට ඕනේ IP එක දැන් අපි දාන්නේ 10 එකෙන් /24 මේකට 255.255.255.0 port 2 subnet අපි දැන් මේ port 2 එකට දාලා තියෙන්නේ මේ subnet එක. එතකොට VLAN එහෙනම් අපි හදමු 2030 VLAN 20 මේකත් 20 දාගන්න. මාකටිං එකට VLAN 20 දැන් 10 එකක් මම දාගන්න තියෙන්නේ report මේකට 1 එකට sorry port 2 එකට. එතකොට VLAN 20 හරි මේකේ administrative access ටික ping http ssh හරි ඒක දාලා DHCP server එකකුත් දාගන්න පුළුවන්. දෙකේ ඉඳලා අපි 50 දාමුකෝ. ඒදී specify 20 එක මෙතන DNS එක Google DNS දාමු 8.8.8 මෙතන 1.1.1.1 හරි හරි මෙතන මුකුත් වෙන කරන්න දෙයක් නැහැ enable තියෙන්නේ මම ඕකේ කරගන්න. මෙතන හදාගන්න දැන් marketing කියන එක VLAN 20 edit 20 එතකොට finance කියන එක වෙන්න ඕනේ 30 එතන save edit මේක 30 save හරි එතකොට මේ දැන් මෙතන port එකේ බලමු මෙතන span කරලා marketing VLAN 20 හැදලා තියෙන්නේ. තව interface එකක් හදමු අපි. මේකට VLAN 30 alliance එක මේ finance නේ. finance ඊට පස්සේ interface එක LAN VLAN ID එක එතකොට එන්න ඕනේ 30 LAN manual මේක දානවා 10.30.1/24 http ssh ping secondary IP ඕනේ මේක කතා මම කරන්නේ කතාව කිව්වා වලට. එතකොට 30යි දෙකේ ඉඳලා 30යි 50 වෙනකම් මට ඉතින් පිච්චර ගොඩක් දාන්න DNS එකත් ස්පෙસિෆයි කරගන්න 8.8.8.8 මේක 1.1.1.1 එච්චර රිලීස් ටයිම් එක මේව ගැන මම කතා කරලා තියෙන්නේ ඕකේ කරගන්න. එතකොට අපි දැන් මේ පැත්තෙන් හදලා ඉවරයි. LAN port එක ඇතුලේ මම පෙන්නන්නම් port 2 එක ඇතුලේ අපේ finance VLAN 30 marketing VLAN 20 හරි දැන් අපි යන්න ඕනේ switch configuration පැත්තට. ඒකට අපි මෙතන switch එක මම enable කරලා තියෙන්නේ
මේ පවුන් කරලා තියෙන මම ඕපන් කරගන්නවා native console එක කරහා හරි එතකොට දැන් මට switch configuration වලට කලින් කියන්න ඕනේ එතකොට මෙතන දැන් මේ switch port එක තියෙනවානේ මෙන්න මේ port එක Ethernet 0/0 කියන port එක මේක වෙන්න ඕනේ trunk ඒකට හේතුව multiple VLAN මෙතනින් travel වෙනවා ඒ කියන්නේ VLAN මෙතනත් වෙනස් වෙන්න ඕනේ මෙතන VLAN 20 නේ ඒ දෙක වෙනස් කරගෙන මං හේතු කියන්න 30 හරි දැන් කතා කරමු ඇයි මේක trunk වෙන්න ඕනේ මේ trunk වෙන්න ඕනේ multiple VLAN මෙතනින් travel වෙනවා මේක access තිබුණොත් එකයි ඉන්න අර එන එක port එක විතරයි ඔයාලා දන්නේ නැති දැන් මේ VLAN inter VLAN connect වෙනකොට මේක මෙතනට ගිහිල්ලා මෙතනට එන්නේ නැහැ හේතුව ස්විච් එක කියන්නේ layer 2 device එකක්. දැන් මේක routing එකක් ඕනේ එකට. ඒක route එක වෙන්නේ මෙහෙම ගිහිල්ලා firewall එකෙන් router එකට ගිහිල්ලා එතනින් තමයි මේ PC2 මෙන්න මේ VLAN එකට එන්නේ. අපි කරන්න හදන්නේ මෙතනටම යන්න ඕනේ නැහැ. අපේ firewall එකේ VLAN interconnect කරන්න පුළුවන්. firewall එකට ගිහිල්ලා ආයෙ මෙතන දෙනවා. මෙතනින් නවතින්නේ නැහැ. හරිද? ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එතකොට මේ VLAN 20 කට අදාළව මේක IP එකක් ගන්නවා. VLAN 30 කට අදාළව මෙන්න මේ PC2 කියන device එක IP එකක් ගන්නවා. එතකොට මේ switch එක පැත්තෙන් තියෙන මේ ports දෙක ඒ කියන්නේ Ethernet 0/1 කියන එකයි 0/2 කියන එකයි මේ දෙකම වෙන්නේ access port. මේක වෙන්නේ trunk port එකක් මේ දෙක වෙන්නේ access port. හරිද? මම හිතනවා කියලා දීපක තේරෙන්නේ නැති පැහැදිලි ඇති කියලා. හරි අපි දැන් switch configuration වලට යන්න. දෙනවා space switch එක ගහන්න enable configure terminal එකට යන්න ඕනේ configure terminal හරි configure terminal එකේ ඉන්නේ මම ක්ලික් කරගන්නවා VLAN 10 ආයි ගහ ගන්න ඕනේ VLAN 20 හරි VLAN 10 කෑවන් VLAN මේ 13 හදා ගන්න ඕනේ මම මෙතන එකත් හදා ගන්නවා VLAN කමන්න එක තිබ්බට 30 exit හරි exit වුණා දැන් අපි යන්න ඕනේ මේක මේ port එක අපි ඉස්සෙල්ලා run කරලෙමු මෙන්න මේ Ethernet 0/0 කියන port එක අපි run කරගෙන ඉමු exit වුණා interface Ethernet 0/0 හරි මේ ඉන්ටර්ෆේස් එකට ගියාට පස්සේ මේ තියෙන්නේ මුලින්ම ස්විච් එකට ගියාම මේක enable mode එකට ආවට පස්සේ මෙන්න මේ වගේ වදිනවා hash එකක් configure terminal එකට ගියාට පස්සේ වදින්නේ මෙන්න මේ වගේ config කියලා වදිනවා දැන් අපි ඉන්ටර්ෆේස් එකට ගියාම config interface මෙන්න මේක වදිනවා හරිද මම ඕක කියලා දීලා තිනවා මගේ Cisco අදාළ වෙන මේ series එකේ මම ඒක කාඩ් එකක් දාලා තියන්න හරි අපි දැන් කරන්න ඕනේ මේක trunk කරගන්න. ඒකට මම ගහනවා switch port trunk encapsulation .1q enter හරිද ඊට පස්සේ status up හරි switch port mode trunk හරි switch port එක යන්න දැන් trunk වෙලා තියෙන්නේ ඔන්න down වුණා දැන් up වෙයි හරි up වුණා mode trunk වුණා දැන් මම කරන්න ඕනේ switch port trunk allowed VLAN අපිට ඕන VLAN ටික දෙන්න ඕනේ 1 10 ඕනේ නැහැ නේද අපිට 20 30 ඔන්න ඔහොම දෙන්න පුළුවන් එහෙම නැත්නම් මෙතන switch port mode trunk switch port trunk allowed VLAN කියලා දීලා all කියලා දුන්නොත් තියෙන ඔක්කොම ඉන්ටර්ෆේසස් ටිකක් ගන්න පුළුවන් අපිට
හරි දැන් මම එක්සිට් වෙනවා. හරි ඊට පස්සේ දැන් PC1 එකට අදාළ වෙයි කියන්නේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකට VLAN 20 එකට අදාළව අපි දාගන්න ඕනේ මේ ස්විච් පෝට් එක VLAN මේ 20 එකටනේ. ඔව් 20 එකට. ඒක කොහොමද කිව්වොත් ඒකම කරන්න මෙහෙමයි. දැන් අපි කන්ෆිගර් ටර්මිනල් එකේ ඉන්නේ. ඒක මුලින්ම ඉන්ටර්ෆේස් එක ලොක් වෙන්න ඕනේ. ඉන්ටර්ෆේස් Ethernet 0/1 නේද? 1 නේ. 1 switch port mode access switch port mode access switch port access VLAN අපි දෙන්න ඕනේ 20. හරි ඒ පෝට් එක ස්විච් පෝට් VLAN 20 එකට දාගත්තා. ඊට පස්සේ exit මේකෙන් exit වුණා. ස්විච් පෝට් මේක 2 එකනේ. මෙතන 0/2 එක. 2 එකට enter වෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට කලින් කමාන්ඩ් ටික ගන්න පුළුවන්. switch port access VLAN මේක 2 එකෙන් ඕනේ VLAN 30. හරි ඒක VLAN 30 ගෙහුවා. exit. හරි දැන් ආයි මම ඉන්නේ කන්ෆිගර් ටර්මිනල් එකේ. මම තව එකක් exit වෙනවා. මම අපි දීපු කමාන්ඩ් ටික සේව් කරගන්නවා right ටැග් ගහලා. හරි එතකොට ඒකත් ඉවරයි. එතකොට දැන් අපි බලන්න ඕනේ අපේ PCs ඒ කියන්නේ මේ දෙක මේ කනෙක්ට් වෙලාද දැන් අපි දාපු IP වලට කියලා. දැන් PC1 එක මම දාලා දෙන මේ ටයිම් අවුට් එකකුත් ගින් තියෙනවා මොකද දන්නේ නැහැ. මම මේක කොහොමද දැන් නවත්ත ගන්න. හරි මම දැන් නවත්ත ගත්තා. අපි බලමු IP config එකක් ගහලා මම මේ කලින් ගෙහුවා මේ කලින් දාලා තිබුණේ නෑ මම පින් එක දාලා තියන්නේ නේ. හරි අපි බලමුකෝ දැන් තත්ත්වය. IP config එක ගෙහුවාම ඉන්නේ 10.10.10.2 ඒ කියන්නේ කලින් තිබුණ එක. අපි මේක රිලීස් කරලා රිනිව් කරලා බලමු. IP config /release උන්ද රිලීස් වෙනවා. හරි ඒත් එක්කම අපි අහන්න ඕනේ renew. හරි දැක්කද මේ 20.2 එක ගත්තා. මේ දැන් අපි කලින් IP config ගෙවුවම තිබ්බේ 10.10.2. දැන් ඒතර අපි අදාළ එක අරන් තියෙනවා 10.20.2. එතකොට ඒක හරි. මේ PC1 එකට අදාළව PC2 එකත් අපි ගමු. PC2 එක අපි බලමු දැන්ට තියෙන IP එක 10.3. එතකොට ඒකත් අර විදිහමයි. IP config /release වුණා. ඊට පස්සේ renew. හරි 30.2. එතකොට හරි නේද? එතකොට මේ දෙක හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ මේකෙන් අපේ ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්ද පින් වෙනවද කියලා අපි ඒකත් බලමු. මෙතන මම ගහන්නම් ping 8.8.8.8 ping 8.8.8.8 මේ continuous ping එක මදා ගන්න. එතකොට අපිට හොයාගන්න ලේසි. ඒ time out යන්නේ මේක නම් මේකේ time out වෙන්න ඕනේ. හරි ඒකේ time out වෙනවා. ඇයි හේතුව time out වෙන්න? අපි දැන් මුකුත් වෙනසක් කරේ නෑනේ. කලින් හොඳට ping වෙවි තිබ්බේ. මේ වල දැක්කනේ. අපි අර වෙනස මේ කලින් 8.8.8.8 එකට ping වෙවි තිබ්බේ. Google DNS ping වෙවි තිබ්බේ. එයි මේක නැවතිලා තියෙන්නේ. අපි බලමු හේතුව මොකක්ද කියලා. මේකත් ping වෙන්නේ නැහැ. අපි මේකට හේතුව ගත්තොත් අපි අලුතෙන් VLAN create කරාට ඒව දැන් යන්නේ වෙනම ඉන්ටර්ෆේසස් ඉන්න මම පෙන්නන්න. දැන් මේ කෙනෙක් අහයි මෙහෙම. මෙතන ඉන්ටර්ෆේස් වල මෙතන දැන් අපි හැදුවානේ VLAN දෙකක්. ඒතර දැන් මේ LAN එකට අපි ඉන්ටර්නෙට් ඇලෝව් කරලා තියෙන කොයි පොලිසි එක
ඉන්ටෙට් පොලිසි මේ ඇලෝ ලෑන්ට වෑන් ඉති මේක ඇලෝ කරලා තියෙන්නේ අපි. එතකොට මේ පෝට් එක තින් මේ ලෑන් පෝට් එක ඇතුළෙ මේ ඉන්ටපේසස් දෙක තිනයි මේට යන්න ඇති. ඒකට හේතු ෆයිබෝල් එක මෙතන ඉන්ටපේස එක ඇතුළෙ තිබුණට ෆයිබෝල් එක අයිඩන්ටිෆයි කරන්න මේ පෝට් දෙකත් වෙනම ඉන්ඩිවිජුවල් ඉන්ටපේසස් දෙකක් විදිට අන්නේ එකයි හේතුව. අපි බලමු එක කොහොමද ෆයිවෝල් පොලිසිකින් හදන්න කියලා. තොටවලට පෙන්න්න ආයිච්චරයක් මේ තාම ටයිම උට්ටෙනවා. හරි අපි බලමු කොහොඳ වැඩි ගන්න කියලා. තව දෙයක් කියන්නවනේ මේ ලෑන් පෝට් එකට අදාළ වෙන්නේ VLAN 1 එක ඩිෆෝල්ට් VLAN එක. ඊට අමතරව මොනවා හරි තියෙනවා නම් අපි ඒව හදන්න ඕනේ පොලිසි දාලා. හරි අපි බලමු කොහොමද හදන්නේ කියලා. මෙතන policy and objects firewall policy create new අපි name එක දානවා. අපි මේක හදන්නේ VLAN 20 වලට internet access ගන්න. incoming interface එක වෙන්නේ එතකොට VLAN 20 marketing outgoing එක වෙන්න ඕනේ WAN port එක. source එක all destination all service එක all accept. මෙතනින් තාම මුකුත් හදන්න දෙයක් නැහැ අපිට. log and report option log allow traffic හරි. මෙතන මේ ටික තියෙනවා. ඕකේ කරනවා. හරි බලමු අපි වෙනසක් වෙලාද කියලා. හරි මේ මේක යනවා PC 1 එක යනවා. කියන්නේ මේ PC 1 එක තිබුණේ අපේ කොතනද VLAN 20. අපි VLAN 20 එකට හදපු ගමන් ඒක මේ යන්න පටන් ගත්තා. මේ 30 එකේ තාම නැහැ. අපි 30 එකත් හදන්න ගමු. ඒකත් ඒ විදිහමයි. name එක එන්නේ VLAN 30 internet access. හරි මේකට එන්න ඕනේ outgoing incoming එක එන්න ඕනේ VLAN 30 finance. outgoing එක WAN port එක port 1 source all destination all schedule always service all accept. net එක එහෙම තියාගන්න. මොකුත් නෑ ඒකත් ඕකේ කරනවා. හරි යම්බලු මේක හරි මේ යන්න පටන් ගත්තා. හරි දැන් දෙකෙන්ම යනවා. හරි එතකොට දැන් ඔයගොල්ලන්ට පැහැදිලිද මොකක්ද උනේ කියලා? හරි දැන් ඔයාලා හිතන්න මෙහෙම දෙයක්. අපි දැන් මේකේ මේ network එක ගමු interfaces expand කරාම මෙතන තියෙනවා VLAN දෙකක්. අපි හිතමු VLAN 10ක් තියෙනවා කියලා 20ක්. එතකොට එකින් එක 1 by 1 දාන්න වෙනවනේ. හැබැයි මේක අපිට එකපාරින් කරගන්න පුළුවන් නම් ෆයර්වෝල් එකේ පොලිසි කවුන්ට් එක අඩු වෙනවා. හැබැයි මෙහෙමයි සේම් සිනාරියෝ වෙන්න ඕනේ. අපි බලමු VLAN 20 එකයි 30 එකයි දෙකටම ඕනේ ඉන්ටර්නෙට් ඇක්සස් කරන්නනේ. ඒ දෙකටම ඕන දෙක මේ ෆයර්වෝල් එකේ අලුත් ෆීචර් එකක් තියෙනවා. මේ ඉන්න මම පෙන්නන්න. එතන තිබ්බා සිස්ටම් එකේ කොතනද? feature visibility මේක තියෙනවා multiple interface policies මේ තියෙන. ඒක enable කරගන්න ඕනේ. enable කරලා apply කරගමු. හරි ලේසි වැඩි. අපි දැන් policy එකක් හැදුවොත් firewall policy මම මේ දෙකම delete කරගන්න. VLAN 30 එක delete කරා. okay VLAN 20 එක delete කරගන්නවා. ඒකත් ඕකේ යන්නේ පොලිසි දෙකම ඩිලීට් කරාට පස්සේ දැන් ටයිම් අවුට් එකක් යන්න ඕනේ මේකේ. හරි දෙකේම ටයිම් අවුට් යනවා. දැන් මොකද කරන්නේ? මේ දෙකම එකට දාන්න ඕනේ අපිට. ඒක කොහොමද කරන්නේ? අර විදියෙන් තමයි create new ගියා. name එක දාන්නම් මම VLAN 20 මේක වට කැමති එකක් දාගන්න පුළුවන්. 2030 internet access අපිට අර හොයාගන්න තමයි මේ මම මේක දැම්මේ. VLAN එතකොට මම දානවා මාකටින් එකයි මේ දැන් දැක්කද කලින් දුන්නේ අපිට කලින් එකයි දුන්නේ. දැන් අර මල්ටි මොකද්ද මම ඒක ඔන් කරේ සිස්ටම් එකේ feature visibility මම ඔන් කරේ මොකද්ද multi interface policies. ඒක
ඔන් කරාට පස්සේ අපිට ඉන්ටර්ෆේස් ඒ කියන්නේ මේ පොලිසි ඉන්ටර්ෆේස් ඔක්කොටම දාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සිලෙක්ටඩ් ඒවට අපි තෝරගන්න ඒවට දාගන්න පුළුවන්. create new මම ආයෙ හදන්න වෙනවා. දැන් මම අයින් කරානේ. VLAN 2030 access internet. එකෙන් 20 කට 30 කට මට access කරන්න ඕනේ ඉන්ටර්නෙට් එකට. හරි. ඔය දෙකම දුන්නා. මේක outgoing එක වැන්නේ. හරි. source all destination at all always. හරි. services all හරි. මෙතනින් ඕකේ කරගන්න. එච්චර ගන්න තියෙන්නේ. හරි. ඒකත් යනවා. ඒ පොලිසියත් ඇක්ටිව් දැන්. enable තියෙන්නේ. status එක enable තියෙන්නේ. මෙති log enable not enable service all. හරි. අපි දැන් බලමු මොකක්ද තියෙන්නේ. හරි. මේ ආය යනවා. මේ ආයි දැන් Google DNS ping වෙනවා. එතකොට ඒ කතාවත් හරි. දැන් තව දෙයක් තියෙනවා. දැන් තව කවුරු හරි ඇහුවොත් දැන් මේට අමතරව ලේසි විදියක් නැද්ද? දැන් මේකත් අපිට කින් එක ඇඩ් කරන්න එපා. මේක තවුලක් නෑ ලේසි කලින්ට වඩා. මේකට තව විදියක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්ටර්ෆේසස් ඔක්කොම ටික අරගෙන ගෲප් කරලා ඒ ගෲප් එකට ඇක්සස් දෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් මේකට සබ් ඉන්ටර්ෆේස් ඔක්කොම එකට එකතු කරලා තමයි මේ ගෲප් එක හදන්නේ. ඒක 40 වලදී අපි මේවට කියනවා zones කියලා. අපි බලමු කොහොමද zone එකක් ඇඩ් කරන්නේ කියලා. හරි. ඒකට මම යන්න ඕනේ network interfaces. මෙතන මම දාගන්නම් zone. මම අර දෙක delete කරගෙන ඉන්නද ඔයාලට? එතකොට පැහැදිලි වෙයි නේද? firewall policy මේක මම delete කරන් ඉන්නවා. එතකොට ඔයාලට කොහොමද sure නේ? අන්න මම මේක delete කරනවා. එතකොට මේකයි නවතින්න ඕනේ. time out එකක් යන්න ඕනේ. හරි. මේක time out යන්න පටන් ගත්තා. තව එකක් යන ගේම හරි. time out හරි. දැන් sure නේ? හරි. එතකොට මම මොකද ගන්නෙ? network වලට යනවා interfaces create new. මේ පාර ගන්න මම zone. name එක මම zone එකේ name එක විදිහට දෙනවා. internet access zone කියලා දෙනවා. internet එහෙම දෙමුකෝ zone internet access. මෙතන block intra zone traffic කියලා මේ ටික් එක මොකද්ද? මේ block intra zone traffic එක කියන්නේ මේ අපි මෙතන තියෙනවානේ අපේ VLAN මෙතන 20 තියෙනවා 30 තියෙනවා. මේ VLAN දෙක අතර වෙන communication එක සහ traffic එක නවත්තන එක තමයි මෙන්න මේ ටික් එකෙන් කරන්නේ. දැන් එහෙම කරන්න ඕනේ නැහැ නේ. අපිට ඒක අතර connection තියෙන්න ඕනේ. ඒ නිසා මම මේ ටික අයින් කරගෙන මෙතනින් add කරගන්නවා මගේ marketing VLAN එකයි finance VLAN එක. තව 10ක් තියෙනවා නම් 10ම add කරගන්න පුළුවන්. කමෙන්ට් එකක් කැමති නම් දාගන්න පුළුවන්. ඕකේ කරනවා. හරි. දැන් අපි ඒකට අදාළව පොලිසි එක දාන්නේ කොහොමද? මෙතන firewall policy create new name එක allow internet to all VLAN. incoming traffic එකට අපිට මේ zone එක දෙන්න පුළුවන්. මේ තියෙන්නේ zone internet access. මේක ඇතුළේ තියෙන members ලා marketing එකයි finance එකයි VLAN 2030. හරි. මම ඒක ක්ලික් කරලා අර විදිහටම මේක දැන් WAN port එක ඕනේ අපිට outgoing එක. මෙතන services source එක all destination all service එකත් all. හරි. වෙන මොකුත් ගන්න දෙයක් නැහැ. ඕකේ කරා. හරි. ඒකත් enable තියෙන්නේ. දැන් බලන්න ඕනේ මේකෙන් ping වෙනවද කියලා. හරි. මේ ping වෙනවා. දැන් යනවා. හරි. අදට මට උත්තරය වලට කියලා දෙන්න තියෙන්නේ පොඩි වීඩියෝ එකක් වෙයි මේක. හරි. මට මම මේ live වීඩියෝ එක කරන්නේ පස්සේ voice set කරන්න. ඒගොල්ලන්ට keyboard ශබ්ද පාව ඇහෙනවා ඇති. ඒකයි මෙච්චර මට හම්බෙන හැම ප්‍රශ්නෙම ඔයගොල්ලන්ටත් මෙතනින් live පේනවා. කලින් දීපු වීඩියෝ එකේ ඉතුරු කොටස අද ඉවර කරා. VLAN interconnect කරා. ස්විච් පෝට් කන්ෆිගරේෂන් ටිකක් කරා. සමහර අය මට මැසේජ් කරලා ජොඩක් කතා කරලා විස්තර ඇහුවා. ඉගෙන ගන්න උවමනාව තියෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ ගැන නම් සතුටුයි. හරි. මේකේ මුකුත් අලුතෙන් ලැබ් එකක් පටන් ගත්තේ නැහැ. මුකුත් මේ කන්ෆිගරේෂන් ටිකම තමයි කරේ. හරි. මේකත් ඔයගොල්ලෝ කරලා බලන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. සුබ දවසක්.